හෙලෝ ගයිස් ඉතින් මොකද වෙන්නේ ටික කාලෙකින් මේ බ්ලොග් එකක් දාන්න බැරුණා YouTube එකටයි Facebook එකටයි ඉතින් මේ පොඩි බ්ලොග් එකක් කරන්න කියලා හිතුවේ මේ පොඩි රබර් රත්තියේ අපේ මේ ඩෝලර් ටික පිටිපස්සේ තියෙන රබර් රත්ත පොඩ්ඩ ඇවිදින්න කියලා බැලුවේ ඉතින් පොඩි බ්ලොග් එකක් දාන්න හිතුවා ඉතින් අපි බලමු මේ නිකන් ඇවිදලා පොඩි බ්ලොග් එකක් වෙයි මේක එහෙනම් ඉස්සරහට යන්න ඕක තියනවා ගයිස් ටිකක් මේ වහින පාටක් නෑ මේ අපි දැන් දිගටම යනවා ඉතින් දැන් ඉස්සරහට යන්න තියෙනවා තව කෙලවර වෙනකන් තියෙන යන්න ඉතින් අපි කෙලවරටම යන් බලන්න නිකන් ඉන්න එකේ මේ කාලෙකින් දුන්නා බ්ලොග් එකක් ඉතින් මේ ඒ වීඩියෝ හදලා තමයි දැන් මේ වීඩියෝ දෙකක් ඉතින් දාන්න බැරුණා මේ අවුව තියෙනවා පොඩ්ඩක් අර මූණ අර අවුව නිසා මූණ තරහල නිසා පේන්නේ නැහැ ඒකයි සීන් එක යම් බලන්න ඉතින් මේකයි ඉතින් දන්නවා ඉතින් කැමයක් පොඩි සීන් එකක් තියෙනවා චරම ක්වොලිටි නැහැ මේ මෙහෙන් උඩින් යන්න පුළුවන් ඉතින් මෙතනින් යන්න පුළුවන් කොහෙන් යනවද කියලා බැලුවේ මෙතනින් ගියොත් අවුව පොඩ්ඩක් අඩුයි කියලා හිතෙනවා පොඩ්ඩක් ඉන්නේ කැම් එක පොඩ්ඩක් බ්ලර් වෙලා වගේ ගණන් ගන්න එපා ඉතින් ඉස්සරහට ඕලෙවල් එහෙම තිබ්බ නිසා වීඩියෝ කරගන්න බැරුණා ඉතින් මේ මාස ටිකේ ඉතින් කොහෙවත් ගියේ නෑ ගෙවල් තියෙන පොඩ්ඩක් එහා තියෙන මේ පොඩ්ඩක් එහාට ඇවිල්ලා තියෙන ඉතින් ගයිස් මම ඉස්සරහට යනවා දැන් මේ යනකම මං ඉන්නේ තව ඉස්සරහට ලස්සන ගලක් තියෙනවා ඉතින් එතනට ඉඳගෙන ඉන්න පුළුවන් ඉතින් ගයිස් මම තව යනවා මේ ඉස්සරහ තියෙනවා ගලක් ඉතින් එතන නිස්කලංකව ඉඳගෙන ඉන්න පුළුවන් මේ අපි ගිහිල්ලා බලමු යා අවුව තියෙනවා කැම් එක පොඩ්ඩ අවුල් පේනවා ඒකයි අවුව තියෙනවා තවමකක් මෙහෙම වෙලා නැහැ අනේ අන්දර කේස් එක මොකද්ද දන්නේ නැහැ ගයිස් මේ රබර් කැලි තව මොකක් දුර යන්න තියෙනවා ඉතින් මේ වටේටම රබර් කැල්ල තියෙනවා කැලේ මේ පාරක් දැන් කැලේ වෙවිලා ඉතින් මොකක් දුර යන්න වෙන එපා වෙනවා මේ මට අන්න අර උඩ පාරේ යන්න තිබ්බ මේ ඒ පාරේ කැලේ අඩුයි ඉතින් මේ පාරෙන් ගියා මේ කැලේ පොඩ්ඩක් තිබුණා මේ පාර ලස්සනයි එවනට යන්න පුළුවන් ඒකයි මේ අම්මා කැලේ ඉද්දි හොඳ කනන්න ලේසි නෑ මේ පාරේ යන්නේ කොරියා ඉස්සර කැලේ අඩුයි දැන් නම් කැලේ ටිකක් වැඩි කෙටි කපනක් දන්නේ නැහැ ගිහිල්ලාම බලමු පේනවා මේ අම්මා පේනවා අද රබර් කැලක් තියෙන්නේ පේනවනේ වටේටම රබර් කැලි තාම යන්න අර හරියෙන් අර හෙට යන්න තව හැරෙන්න තියෙනවා ගිහිල්ලා බලමු ආසම ටිකක් තියෙනවා ඉන්න එතන හරි නිස්කලංකව ඉන්න පුළුවන් ඒ ටික ඉතින් ඒ ටික මම පෙන්නන්නම් ඔයාලට කිරි කපන හිටියොත් ඉවරයි නිස්කලංකව කරගන්න දෙන්නේ නැහැ වීඩියෝ එක නේ යම්බා ඉතින් තව යන වලට පේනවද දන්නේ නැහැ මේ කැමරේ පොඩ්ඩක් මේ අවුල් ඉතින් ගණන් ගන්න එපා මේ පිටිපස්සේ පේනවා අනිකර රබර් රොක්කක් මැද්ද ඉන්නේ යා ඉස්කලංක ඉන්න පුළුවන් ඒ තැනට යම් බා පේනවා උඩ වැඩි පේනවා නා කරන්නේද ඉතින් මම මේ බ්ලොග් එක මේ මගේ YouTube channel එක වල දාන්නවා වීඩියෝ බලන්න දාන්නවා හසුන් සංකල්ප කියලා තියෙන්නේ Facebook page එක හසුන් සංකල්ප කියලා තියෙන්නේ දෙකේම දානවා කැමැතිකේ ඕගොල්ලන්ට බලන්න පුළුවන් ඉතින් බ්ලොග් එක යා ඉස්සරහට අපි එතෙන්ට ගිහලා හම්බෙමු
ගයිස් ඒ තැනට මම ලඟ වෙනවා ටික ටික මේ ටික තමයි මාර නිකන් ගයිස් ඉතින් මං එතෙන්ට ආවා මේ ඇවිල්ලා ඉන්නේ මේ ඔයාලට පේන අමුතු ෆීල්ඩ් එකක් තියෙන මේ ටිකේ මේ මාර කියා ගන්න බෑ ඒක මේ මෙතන ගලක් තියෙන ඉස්සරහා ඉතින් ඇතුල්ලා තියෙන්නේ මේ ටිකට මාර අඳුරක් තියෙන්නේ මෙතනින් එහාට මේ පාර මාර අඳුරුයි ඉතින් පියන් ඉස්සරහට කියන එක ඇහෙන්නේ මේ මයික් මම පොඩි මිනි මයික් එකක් ගත්තා ඒක ගෙදර තියලා කවුරුත් නැහැ නැත්නම් කවුරු නැති එක හොඳයි ඒක කරගන්න මම මෙතන කලක් තියෙනවා මේ ගරෙන් පොඩ්ඩක් ඉඳගත්තා ඔයාලට පේන මාර නිස්කලංකවක් තියෙන ඉතින් මම කැමති මේ පාඩුවේ තනියම නිස්කලංකව ඉන්න මේ කවුරුත් නැති ගයිස් ඉතින් මෙතන හරිය නිස්කලංකයි මේ ඉඳගෙන එහෙම ඉන්න පුළුවන් ඉතින් කවුරුත් නැහැ දැන් නම් මේ වෙලාවේ ඉරි කපන්නේ නැහැ විතරයි ඉන්නේ ඉතින් වෙන වැඩි නැහැ ඉතින් මේ මාර නිදහසක් තියෙනවා ඔය මාස ගන්න යනකොට වැවෙනවද කොහොමද හොඳට වැවෙනවා වගේ තව නිස්කලංක ඉඳ පුළුවන් තැන තියෙනවා අන්න අතන යන්කු ඉස්සරහට එතන මාරයි මගේ සෙල්ෆි කැම් එක අනිත් පැත්ත හරවන්න දෙනවා මට දැන් නැත්නම් පෙන්වන්න ඉදියන්නේ හරියට ඉතින් මේ තනි රබරක් තින්නේ මේ තනියම ආව ඉතින් මම මේ තනියම එන එක නිදහස් නිසා තනියම එන එක හරිය නිදහස් ඒකයි පේනවනේ මං ආවේ හිදලා අර කෙරෝලි ඉඳලා මං ආවේ එන්න පුළුවන් ඉතින් ලස්සනට හලෝ ගයිස් ඉතින් මේ එහාට යන්න බැරි වුණා මම දිගටම ආවා මේ කිටි කපන කවුද මන් දන්නේ දෙන්නේ කිටි ඉතින් මට එහාට යන්න බෑ දන්නවා ඉතින් මේ යන්න පුළුවන් ඉතින් ලැජ්ජයි වගේ ඊයේ නෑ ඉතින් මම දැන් යනවා මේ එහා පැත්තට තව පාරක් තියෙනවා ඉතින් එතනින් පොඩ්ඩක් ගිහිල්ලා වීඩියෝ එක මම නවත්තනවා මම දිගටම ආවා දැන් මම අර හිටන් ඉතින් මම කෙරවලටම ගියා මේ තව එහාට යන්න පුළුවන් යන්න බෑ අර කිරි කපනවා ඉතින් ඒ වෙලාවේ එයාලගේ වැඩේ කරගන්න ඕන ඉතින් ඒ උනාට යන්න පුළුවන් ඒ උනාට මං ගියේ නෑ ඉතින් මේ ආ පැත්තට යන්න පුළුවන් තව යම් බලන්න තන තියෙන පොඩි වතුර පාරක් එහෙම මේ මොන පොඩ්ඩක් හොද ගන්න පුළුවන් ඉතින් හොද ගන්නවා මේ අර හිදන් ආයේ මං ඉස්සලා ගියේ මෙහෙද ආයේ මෙහෙට එනවා දැන් තන ගල තියෙන්නේ මං ඉඳගෙන හිටියේ නර පැත්තට යන් අපි මේ අර පැත්තට යන් මේ එතන වතුර තියෙනවා පොඩි වතුර පාරක් ගිහිල්ලා බලමු එතන උඩ පාරක් තියෙනවා එතන ගිහාගේ තාර මේ පාරට ගිහාගේ ගමේ ඌවගේ තියෙනවා ගයිස් ඉන්න එකයි සීන් එක මාර ලස්සනයි ඉතින් මේ මුතු නිදහසක් තියෙන ඉතින් මෙතන වතුර පාරක් තියෙනවා වතුර පාරක් තියෙනවා මේ ලස්සනට ගලා යනවා ඉතින් වතුරේ මෙහෙන පිරිසුදුයි මේ අඩි තිබ්බ පොඩ්ඩක් මඩ වෙනවා ඒකයි මේ උඩහා ඉඳන් එන්නේ වතුර පාර මේ උඩහා ඉඳන් එන්නේ වතුර පාර මේ දැන් එක දවසක් වෙලා මුණ පොඩ්ඩක් හොදන්න ගියා උඩහින් වීඩියෝ වැඩි දික් කරන්නේ නැහැ ගයිස් මම තව පොඩ්ඩකින් මෙතන මේ වීඩියෝ කට් කරනවා මං ආවේ අන්නර හිද මං ආවේ ඒ පාරේ මං ආවේ මෙන්න මෙහිද ඊවල පැත්තට යන්නේ මෙහෙට තේරුණාද මේ වතුර මේ මාර තීසු වතුර ටිකක් තියෙන හැබැයි අඩිය තිබ්බම බොර වෙනවා එහෙම තියෙන්නේ තියෙනවා මේ අඩිය තිබ්බම බොර වෙනවා ඔක්කොත් එහෙම ඉවරයි උඩා හිදන් තමයි වතුර පාර එන්නේ අන්න අර හිදන් හරිද හරි ආයි අංකු මෙහෙට
ඉතින් මේ මගේ මියුසික් channel එකක් තියෙනවා HM Boy කියලා. ඉතින් ඒක කට්ටිය සබ් කරලා තියාගන්න channel එක. ඒකේ සින්දු වැටෙනවා මේ සින්දු දානවා. ඉතින් ඒක සබ් කරලා බෙල් එකට ඕල් දාලා තියාගන්න. සින්දු දානවා දිගට. එහෙනම් වීඩියෝ එක බලමු. මේ වතුර තියෙන්නේ guys. මේ පේනවා. ඉතින් අර පැත්තෙන් අරහෙට ගිය හැකි. මේ පැත්තෙන් ගෙවල් තියෙන උඩ තියෙන ගෙවල්. ඉතින් මේ වතුර තියෙන. උඩ ඉස්සරහට ගිහිල්ලා බලමු. ඒක අවුව පේනවනේ. හොඳටම අවුව. කටහඬ ඇහෙන්නේ නැතුව ඇති. අර උඩහ ගෙවල් තියෙන. උඩහ මේ ටික හේව නැහැ. අර ඉස්කලන් කවිදින් හැදුවාට කි අවුලක් නැහැ. පොඩ්ඩක් හරි මම පෙන්නවන්නේ. මේ මේ ටික හේව නැහැ guys මේ. පේනවනේ. මෙහෙන් අර මේ ගෙදරකට යන්න පුළුවන්. ගෙවල් තියෙන උඩ මහා පාර තියෙන. මහා පාරකින් තාර පාර. ගමේ. ඉතින් මෙහෙට ගියා හැකි. අහන්න පොඩ්ඩක් අවුල් ඉතින් මේ මයික් එක මම ගෙනාවේ නැහැ පොඩි මිනි මයික් එකක් ගත්තා ඒක ගේන බැලුවා. එහෙනම් මම අර වතුර පාරක් පාස් කරගෙන ආවේ දැන් මේ වීඩියෝ ඉවර කරන්න කියලා හැදුවේ guys. ටික් කළා තියෙන ටික් කරන්න බ්ලොක් යනවා ඉතින් කට්ටිය ඉතින් ඩිග වීඩියෝ බලන්න කැමති නැහැ කෙටි වීඩියෝ බලන්න කැමති. කෙටි කරලා පොඩ්ඩක් දෙන්න. තේනවා මම අර ඉස්සල්ලා මම අර මෙහි ඉඳන් ආවේ. අන්න එතනට මං ආවා දැන්. තේනවා මේ මං අර අතන උඩ ගලේ තමයි ඉඳගෙන හිටියේ. අම්මා. අර හිදන් තමයි මං ඉස්සල්ලාම ගියේ අර පැත්තට. දැන් මං ගියේ ඉස්සල්ලා අර පැත්තට. දැන් මං ගෙදර යන්න ඕන අර පැත්තේ. තුම්මන් හන්දියක් අය තමයි මේක. තුම්මන් හන්දියක් කියමුද මෙහෙන් ගිය හැකි අපේ ගෙවල් පැත්තට. අර එහෙනුත් ගිය හැකි අපේ ගෙවල් පැත්තට. කොයි පාරෙන්ද යන්නේ මං අර එහෙන් උඩහෙන් ගියා අර ඉස්සෙල්ලා. guys මං ආපු පාරෙන්ම යන්න කියලා මං තීරණය කරා. ආපු පාරෙන්ම යනවා. කැලේ පොඩ්ඩක් තියෙනවා ඉතින්. යන් මෙහෙට යන්න ඕන. මට උඩින් වැටෙනවයි. වැටලිලා වැටෙනවා. ඉදිරින් ආවේ 9 මාරට දැන් 9:59. ඉතින් වෙලාව යනවා 60ක. වීඩියෝ එක විනාඩි 10ක් විතර දිග වෙයි දන්නේ නැහැ. බලමු එඩිට් කළා තමයි බලන්නේ. ඉතින් මම ඔයාලට රබර් රත්ත පෙන්නනවා. මම වටේ මේ ඉද්දිප් පෙන්නනවා. දැන් යද්දිප් පෙන්නනවා. ඉතින් guys මම අර හෙටම යන්න ඕන දැන් ආවා වගේම පොඩ්ඩක් දුරක් තියෙනවා. ඉතින් මම මෙතනින් වීඩියෝ එක නවත්තනවා. ඉතින් මේ වීඩියෝ එක බලපු හැමෝටම බොහොම ස්තුතියි. ඉතින් ඉස්සරහට වීඩියෝ ගේන්න බලාපොරොත්තු වෙනවා. මම මේ වීඩියෝ එක නවත්තනවා දැන් මාර දාඩියක් තියෙන්නේ. සෝඩිය බොන්නවා ගෙදරට කියලා. එහෙනම් bye. මම හසුන් සංකල්ප YouTube channel එක Facebook එක follow කරලා sub කරලා තියාගන්න. ඉතින් ඉස්සරහට පුළුවන් වුණොත් වීඩියෝ දෙනවා අනිවාර්යයෙන්ම. එහෙනම් කොල්ලෝ මම ගියා. bye. bye.